කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස පැණි රස කෑමක්. මේ තමයි බිබින්කා. මේක ඉන්දියාවේ ගෝවාන් වල සාම්ප්‍රදායික රස කැවිල්ලක්. ලේයර් කේක් එකක්. ඔයාලා මේ දකිනවා වගේ ලේයර්ස් විදියට තමයි මේ කේක් එක හදාගත්තාම පේන්නේ. මම ඔයාලට මුලින්ම දීලා තියෙනවා මේක හදාගන්න ඕන කරන දේවල් ටික. පොල් කිරි එක නම් මම ගෙදරයි හදාගන්නේ. එහෙනම් බලමුකෝ මේක කොහොමද හදාගන්නේ කියලා. මම මේකට සාමාන්‍ය ප්‍රමාණය පොල් ගෙඩියක්ම ගත්තා. මම සම්පූර්ණ පොල් ගෙඩියටම වතුර පොඩ්ඩක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරා. ඊට පස්සේ ඒ කිරි ටික වෙන් කරගත්තා. ආයෙත් දෙවෙනි පාරටත් වතුර ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ඒ කිරි ටිකත් ගත්තා. ඊට පස්සේ ඒ කිරි ටික භාජනයකට දාලා ටික වෙලාවක් තියලා උඩට එකතු වෙන උකු කිරි ටික වෙන් කරගත්තා. ඒ කිරි ටික තමයි මම ඕන ප්‍රමාණය මැනලා වෙන් කරගත්තේ. දැන් මම ඒ කිරි ටිකට සීනි ටික එකතු කරලා හොඳට බීට් කරගන්නවා. ඔයාලට මේකට හෑන්ඩ් විස්ක් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ මිශ්‍රණය හොඳට ගසා ගන්න ඕන. පොල් කිරි සීනි හොඳට බීට් වෙද්දි මම මේකට බිත්තර කහමදේ ගාන එකතු කරලා හොඳට බීට් කරගන්නවා. මේකට අපි පාවිච්චි කරන්නේ බිත්තර කහමද විතරයි. මේ කේක් මිශ්‍රණයේ පාට බිත්තර කහමදෙන් ආව පාට. ඔයාලට මම බලා ගන්න බිත්තර කහමද ඔක්කොම එකතු කරන විදිය දාලා තියෙනවා. මට ඕන උනේ ඔයාලට මිශ්‍රණය වෙනස් වෙන විදිය පෙන්වන්න. බිත්තර කහමද ටික ඔක්කොම එකතු කරලා හොඳට බීට් කරගත්තට පස්සේ මිශ්‍රණය මෙන්න මේ වගේ. මිශ්‍රණය මේ වගේ හොඳ ක්‍රීම් ගතියට බීට් වුණාට පස්සේ මම මේකට ලුණුයි බටරුයි එකතු කරගන්නවා. මේක හදනකොට සාමාන්‍යයෙන් ඉන්දියාවේ පාවිච්චි කරන්නේ එළඟි තෙල්. ඒ වෙනුවට බටර් විතරයි අපි ගන්නෙ. මාගරින් ගන්නෙ නැහැ. බටර් ගන්නකොටත් මේ වගේ දිය කරලා ගන්න. ලුණුයි බටරුයිත් එකතු කරලා මිශ්‍රණය හොඳට බීට් කරගන්න. ඊට පස්සේ හොඳට හලාගත්ත පාන් පිටි එකතු කරගන්න. මම පාන් පිටි එකතු කරගත්තේ දෙපාරකට. පාන් පිටි කොටසක් එකතු කරගෙන ඒක මුලින්ම කලවම් කරගත්තා. ඊට පස්සේ ඉතුරු පාන් පිටි ටිකත් එකතු කරලා ඒකත් කලවම් කරලා තමයි මම හොඳට මේක බීට් කරගත්තේ. පිටි ටික හොඳට කලවම් වෙලා මිශ්‍රණය හොඳ ක්‍රීම් ගතියට එනකම් මේක බීට් කරගන්න ඕන. මේ කේක් මිශ්‍රණයේ පාට නම් ඔයාලා එකතු කරගන්න බිත්තර කහමද අණුව වෙනස් වෙනවා. මේ වගේ හොඳ කහ පාටකට මිශ්‍රණය හදාගන්න ඕනේ නම් ඔයාලා මම ගත්තා වගේ ලස්සන පාටක බිත්තර කහමද ගන්න. දැන් මේ ඔයාලා දකිනවා වගේ මිශ්‍රණයක් තමයි හැදෙන්න ඕන. දැන් මේ විදිහට හදාගත්ත කේක් මිශ්‍රණය සමාන කොටස් දෙකකට වෙන් කරගන්න. ඔයාලට පුළුවන් මේක කිරලා වෙන් කරගන්න. දැන් කැරමල් එක හදාගන්න සීනි ටික කරවෙන්න තියන්න. මේකට වතුර එකතු කරගන්නේ නැහැ. සීනි ටික විතරක් කරවෙන්න තියන්න. දැන් මේ ඔයාලා දකිනවා වගේ සීනි ටික කැරමල් වුණාම මම ඒකට පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ටික එකතු කරලා කැට නොවෙන්න මේක හොඳින් මිශ්‍ර කරගන්න. ඒ එක්කම ලිපත් නිවා ගන්න. දැන් මේ හදාගත්ත කැරමල් මිශ්‍රණය හොඳින් නිවා ගන්න. හොඳින් නිවුණාට පස්සේ මේකේ කැටි ගතියක් තියෙනවා නම් පෙරලා ගන්න. හොඳින් නිවාගත්ත කැරමල් මිශ්‍රණය කේක් කොටස් දෙකෙන් එකකට එකතු කරගන්න. සාමාන්‍යයෙන් මම හදාගන්න කැරමල් ටික ඔක්කොම මේකට එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් ඕනේ නම් ඔයාලට ඕන ප්‍රමාණය බලලා එකතු කරගන්න. දැන් මේ කේක් කොටස් දෙකෙන් එක කොටසක් කොටස් 4කට වෙන විදිහට වෙන් කරගන්න. ඔයාලට ලේසියෙන්ම තරාදියකින් කිරලා කොටස් 4 සමානව වෙන් කරගන්න පුළුවන්. මම ගත්තේ ග්‍රෑම් 500 කේක් තැටියක්. ඔයාලා ගන්න තැටියට හොඳින් බටර් තවරලා ගන්න. ඊට පස්සේ වෙන් කරගත්ත කේක් මිශ්‍රණයෙන් එකක් දාගන්න. මම මුලින්ම දාගන්නේ කැරමල් මිශ්‍ර කොටසක්. තැටියට දාගන්න කේක් මිශ්‍රණය තැටිය හොඳට තුනී වෙන විදිහට හදාගන්න. ඊට පස්සේ මේක සෙල්සියස් අංශයක 180 රත් වුණ oven එකක විනාඩි 5ක් 10ක් අතර බේක් කරගන්න. oven එකක් නැති අයට භාජනයක් රත් වෙන්න තියලා භාජනය ඇතුලේ පොඩි ස්ටෑන්ඩ් එකක් වගේ දෙයක් තියලා ඒක උඩින් මේ කේක් තැටිය තියලා බේක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉන්දියාවේ මේක සාම්ප්‍රදායික ක්‍රමයට බේක් කරගන්නේ ඒ විදිහට. බේක් කරගද්දි විනාඩි 10ම බේක් කරගන්න ඕන කියලා නැහැ. ඔයාලා මේ දකිනවා වගේ කේක් ලේයර් එක උඩ ඝනකම් වේගන එනකොට oven එකෙන් එළියට ගන්න. oven එකෙන් එළියට ගත්ත ගමන්ම කේක් එක උඩින් මේ විදිහට බටර් ටිකක් තවර ගන්න. ඊට පස්සේ ඒ උඩින් එන්සාල් කුඩු ටිකක් ඉහ ගන්න. ඔයාලා සාදික්ක දාන්න කැමති නම් සාදික්ක කුඩු ටිකක් ඉහ ගන්න. මේක ඉහා ගන්න ඕන යන්තමින්. ගොඩාක් ඉහ ගන්න හැම එපා. දැන් මම ඒ උඩින් කේක් ලේයර් එකක් දාගන්නවා.
දැන් මම දාගන්නේ කැරමල් දාපු නැති කොටසකින් එකක්. ඒ කේක් මිශ්‍රණයත් ඇටිය හොඳට පැතිරිලා යන විදිහට දාලා බේක් කරගන්න. කලින් විදිහටම විනාඩි ගාණක් බලලා බේක් කරගන්න. දැන් මේ ඔයාලා දකින්නේ දෙවනි ලේයර් එක බේක් වුණාට පස්සේ. මේ කේක් ලේයර් ටික බේක් වෙද්දි කේක් එකයි තැටියයි අතර පොඩි හිඩසක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. දැන් මේ දෙවනි ලේයර් එක උඩත් බටර් තවරලා එනසාල් කුඩු ඉහගත්තා. දැන් තුන්වෙනි ලේයර් එක විදිහට කැරමල් මිශ්‍ර කේක් කොටසක් දාගන්නවා. දැන් මේ කලා වගේ මාරුවෙන් මාරුවට කේක් මිශ්‍රණ කොටස් දෙක ලේයර් විදිහට දාගන්න. ඊට පස්සේ බේක් කරගන්න. මේ තියෙන්නේ ඒ විදිහට බේක් කරගත්ත 7 වෙනි ලේයර් එක. මම මේ කේක් එක හදද්දි ලේයර් 8යි දාගන්නේ. සාමාන්‍යයෙන් මේ කේක් එක ඉන්දියාවේ හදද්දි ලේයර් 16ක් දාගන්නවා. මම මේ අන්තිම ලේයර් එක උඩිනුත් බටර් තවරලා එන්සාල් කුඩු ඉහලා අන්තිම කේක් ලේයර් එක දාගන්නවා. දැන් මේ ලේයර් එක දාලා මේක බේක් කරගද්දි විනාඩි 10ක් විතර බේක් කරගන්න. ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට කරනවා වගේ ටූත් පික් එකක් ගහලා බලන්න බේක් වෙලා ඇතිද කියලා. ඕන ප්‍රමාණයට බේක් වෙලා ඇත්නම් oven එකෙන් එළියට ගන්න. සාමාන්‍යයෙන් විනාඩි 10ක් යද්දි මේක හොඳට බේක් වෙනවා. මේ තියෙන අන්තිමටම බේක් වුණ 8 වෙනි ලේයර් එක. දැන් මම මේක oven එකෙන් එළියට ගත්ත ගමන්ම බටර් ටිකක් තවර ගන්නවා. ඊට පස්සේ මේක හොඳට නිවෙන්න තියලා කෑමට ගන්න. මේක ශීතකරණයේ තිබ්බොත් ටිකක් හයි වෙනවා. ඔයාලට පුළුවන් කේක් එක නිවුනම කේක් එක වටේ ටිකක් බුරුල් කරලා මේක ලේසියෙන්ම ගලව ගන්න. තැටිය අඩිය ටිකක් හයි වෙලා වගේ නම් චුට්ටක් රත් කරන්න. එතකොට ඉක්මනින්ම ගැලවෙනවා. තැටියට තවරගෙන තියෙන බටර් නිසා තැටිය රත් වෙද්දි ඉක්මනින්ම කේක් එක ගැලවිලා එනවා. කේක් එක ගලව ගත්තාම මෙන්න මේ වගේ තමයි පෙනුම. කේක් එක කැපුවාම කොහොමද කියලා බලන්නකෝ. මෙන්න මේ වගේ ලේයර්ස් පේන විදිහට තමයි මේ කේක් එක හැදෙන්නේ. බටර් තවරගෙන තියෙන නිසා මේ ලේයර්ස් එකින් එක ගලවන්නත් පුළුවන්. ඔයාලට කේක් එක වටේත් මේ ලේයර්ස් පේන විදිහට හදා ගන්න ඕනේ නම් කේක් එක වටේ ටිකක් කපා ගන්න. ඔයාලට මේ කේක් එක නිකම්ම කන්නත් පුළුවන්. එහෙම නැතුව මම මේ පෙන්නනවා වගේ අයිස්ක්‍රීම් එකත් කන්න පුළුවන්. මම කේක් කෑල්ල පොඩියට කපා ගත්තා. එතකොට අයිස්ක්‍රීම් එක කන්න ලේසි. මම මේක කන්න කැමතිම අයිස්ක්‍රීම් එක්ක. ඔයාලත් මේක හැදුවතින් අනිවාර්යෙන්ම අයිස්ක්‍රීම් එක්කත් කාලා බලන්න. ඔන්න ඉතින් මේ කේක් එක හදාගන්න ඕන කරන හැම විස්තරයක්ම මං ඔයාලට කිව්වා. එහෙනම් වෙලාවක ඔයාලත් මේක හදලා බලලා කොහොමද රස කියලා මටත් කියන්න අමතක කරන්න එපා.